මේ ඊළඟ පාඩම අපිට තියෙන්නේ නේද අපි සුදු කරවන්නේ සමීකරණ සුදු කරවන්නේ සමීකරණ සුදු කරනකොට අපිට උවමනා වුණේ මොනවාද? ඒකේ මේ බූලියන් බීජගණිත ආශ්‍රිතව සුදු කරවෙන්නේ නේ. හැබැයි බීජගණිතේ සමහර සමීකරණ අමතක වුණාම සුදු කිරීම අමාරුයි නේ. එහෙම අමාරු නේද? ඒ ප්‍රායෝගික ගැටලුවක් එනවා. ඒකට තව මෙතන ක්‍රමයක් අපි යෝජනා කරනවා. ඒක මීට වැඩි ටිකක් සරලයි. වැරදි හොඳට පේනවා. තොරතුරු ආදා ගන්න ලේසි. ඒ ක්‍රමය තමයි මේ මැප් එකක් ගන්න. මේ මැප් එකට මේ කාඩා මැප් එක තමයි කියන්නේ. හරි? මේ මැප් එකට අපි බලමු මේ මැප් එක අඳින්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලමු සුදු කරන්නේ කොහොමද කියලා. හරි? එතකොට මේක මේ ක්‍රමය ඒ ක්‍රමයේ තේරුම් ගන්න ඕන. ඒ ක්‍රමය මම දැන් කියලා දෙනවා. බලමු මේක කොහොමද තේරුම් ගන්න කියලා. එතකොට එකක් තමයි අපිට මේක වේරියබල් ගන්න. විචල්යන් ගන්න. දැන් අපි කියමුකෝ විචල්යන් ගන්න එන්නම් n සමානයි 1යි. හරිද? n සමානයි 1යි නම් ඒ කියන්නේ ස්විච් එකක් වගේ. 1යි නම් මේකේ තියෙන අවස්ථාව ගන්න මොකක්ද? දෙකේ n වෙනු බලයක් නේ. එහෙම නැත්නම් දෙකේ 1යි කියන්නේ 2යි. එහෙම නැත්නම් අවස්ථාව ගන්න අපි කියන 1 හෝ 0 නේ. හරි? ඊට පස්සේ n සමානයි 2යි. එතකොට අවස්ථාව ගන්න දෙකේ 2යි. එතකොට 4යි. 4යි නම් තියෙන්නේ 0 0 0 1 1 ඕමනේ නේ. පැහැදිලි නෙමෙයි නේද? ඊට පස්සේ n සමානයි 3යි. කීයද? දෙකේ 3 වෙනි බලයක්. මෙතන 8යි. මේක ලියන්න පුළුවන් කොහමද? 0 0 0 0 1 මේ විදිහට ගිහිල්ලා අපිට එක කරනකොට අවස්ථා ගණන කීයක් වෙනවද? 8ක් වෙනවා. පැහැදිලිනේ? ඕකනේ අපේ ක්‍රමය නේ. දැන් අපි බලමු මේකට මැප් එකක් අදින්නේ කොහොමද? දැන් මම n සමානයි 1යි. හරි? n සමානයි 1යි නම් අපිට අවස්ථා ගන්න තියෙන්නේ 2යිනේ. එහෙනම් අපිට ඒකට අපි අඳින කොටුවක් n සමානයි 1ට නම් අපිට කොටු 2යි තියෙන්නේ. හරිද? මේකට කියන අපි n කියන එක අපිට අවස්ථා ගන්න a විතරයි නෙවෙයි. මේක a බා මේක a කියලා. එතකොට මේක කියන බිඳුවයි මේකට 1. කොහොම කොටුවක් අවස්ථා ගන්න පිළිවෙල කොටුවක් අඳින්න පුළුවන් නේ. දෙවනියෙන් අපි බලන n සමානයි 2යි. n සමානයි 2යි නම් කොටු කීයක් තියෙනවද අපිට? කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් කොටු 4 මෙහෙම. එතකොට මම මේ පැත්තට a කියනවා, මේ පැත්තට b දෙනවා. එතකොට මම මෙතන b බා, මෙතන b කියනවා. මෙතන a බා a. හරිද? එතකොට මට මෙතෙන්ට එනවා ෆන්ක්ෂන් එකක් a බා b බා, මෙතන a බා b, a b බා ab නේ. එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් මෙතන බිඳුව 1 1 නේ. මෙතන මම ලියන බිඳුව 1 1 එහෙම නැත්නම් මම මේ ඩෙසිමල් වලින් බිඳුව 1 2 3 හරිද? ලකුණු කරවුවා හරි. දැන් එතකොට මම ඊළඟ එක කියලා කියන්නේ n සමානයි ඊළඟ එක කීයද? n සමානයි 3ට. එතකොට n සමානයි 3ට නම් අපිට මේකේ එතකොට ෆන්ක්ෂන් තියෙන a b කියලානේ. මේකේ තියෙන a කියලා එකක්. එතකොට මේකේ තියෙන අපිට a b c කියලා එකක් නේ. එහෙනම් අවස්ථා ගන්න කීයද? 8යි. එහෙනම් මම ඒකටත් අපි අනිනවා කොටුවක් නේ. මම මෙහෙම එතකොට මම මෙතන ලියනවා a බා b බා a බා b මම මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා මෙතන a b බා කියලා ලියනවා මෙතන ලියනවා c බා c මේක දැන් මේක මෙහෙම නැත්නම් අපි පුරුතර ලියන්න ඕනේ a b බා a b නේ ලියන්නේ
නමුත් මම මෙතන වෙනස් කරා මේ විදිහට එක පොඩ්ඩක් ඒකම ඒක තමයි අපිට මේ සුළු කිරීම පහසු වෙන්නේ. ඒ ක්‍රමයක් හොයාගන්න. එතකොට අපිට මෙතන ලියුවේ A bar B bar C bar. ඒකේ A bar B bar C. මෙතන A bar B C bar A bar B C මෙතන A B C bar A B C A B bar C bar A B bar C නේ. ලකම් වලට මෙතන බිංදුව 1 2 3 මෙතන 4 මෙතන 5 මෙතන 6 හරිද? හරිනේ? ඔන්න බලන්න. එතකොට අපි n සමානයි ඔය 3ට. n සමාන 4ට වෙනකන් විතරක් මම කියලා දෙන්න. පහට පස්සේ කාලෙක බලන්න. n සමානයි 4ට. n සමානයි 4යි නම් අපිට තියෙනවා a b c d කියලා ෆන්ක්ෂන් 4ක්. නේද? 4ක් තියෙනවා. එතකොට අපිට ඒකේ 4ට නම් අවස්ථාවල කීයද? ඔව් 16යි නේ. ඒ කියන්නේ 16යි නම් කොටු කීයක් අපි අඳිනවද? කොටු නේද? මේ පැත්තට 4යි මේ පැත්තට 4යි නේ. කොහොමද එන්නේ කොටු කරන්නේ? එතකොට අපි මෙතන දානවා a bar b bar මෙතන a bar b මෙතන a b bar මෙතන ගන්නවා c bar d bar c bar d c d c d bar හරිනේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ඇතුලේ තියෙනවා පුරව ගන්න. මෙතන ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් මේක ගත්තොත් ABCD නේ. පුළුවන් ඇතුලේ. එතකොට බලමු මේක ඩෙසිමල් වල ලියන්නේ කොහොමද? එතකොට මේක බිංදුව 1 මේක 2 මේක 3 නේ. හරි? එතකොට මේක 4 5 6 7 මේක 8 9 10 11 12 13 14 පැහැදිලිද? ඕක තමයි දැන් සාමාන්‍ය කාණා මැප් එක කියන්නේ මේක. ඊට පස්සේ දැන් අපි මැප් එක හදපුවාම දැන් ඕනේ මැප් එකක් හදන්න පුළුවන් අවස්ථා 4කට නම් නේද? ඊට පස්සේ n සමානයි 5ක් නම් අපි ලියන්නේ මෙහෙමයි. ඕන එකක් කියලා දිනම් n සමානයි 5යි නම් එතකොට A B C D E එකක් වෙනවා නේ. එතකොට අවස්ථාව ගන්න ඔය මෙතන නම් 16 වන් දෙකක් නේ. දෙකක් වෙනවා. එතකොට ඒක දින්නේ මෙහෙම. එතන යහට අපි යන්නේ නැති ඒ සමාන ප්‍රලෝභයත් එක්ක. නමුත් අපි ගොමනා වුණොත් අපි බලමු. මෙතන ගන්න මෙතන A B C D මේක අනිනවා E bar වල. ආයෙ තව එකක් අනිනවා ඒ විදිහම. එතකොට ඒකත් අපි දෙනවා මෙහෙම. මේක E වල. මේක එතකොට A B C D එතකොට E bar වලට මේක තියෙන්නේ E වලට මෙහෙම. හරිද? එතකොට ඒ විදිහ තමයි එතකොට මේකෙත් තියෙන්නේ අපි එතනින් යනවා ටිකක් මුල ටික සුළු කරගෙන ඉන්නේ ඒකට ලේසි. එතකොට සාමාන්‍ය කේස් එකක් කියන්නේ ඔන්න මේ මේක දැනගන්න පුළුවන් නේ. හරි මේ විදිහට ගැටලුවක් තියෙනවද? දැන් හරි දැන් අපි මේක අඳගෙන යනවාද ඒව නැත්නම් උසුම් කිරීමකට එක සැරේ යනවා. මේක මතකයෙන් අඳගන්න පුළුවන්. අඳගෙන යමු නේ. හරි එහෙනම් සංකාරය අඳගන්න.